Hi. My recipe YouTube channel එකට වෙනදා වගේම ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ගොඩාක් දවසකින් තමයි මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවේ. අවුරුද්දට ඉස්සෙල්ලා වීඩියෝ එකක් ගෙනාවට පස්සේ මට මේ මම පළවෙනි වීඩියෝ එක අවුරුද්දෙන් පස්සේ කරන. ඉතින් මම ඔයාලට අද වීඩියෝ එක අරගෙන ආවේ දාපු තෙමු ඕඩර් එක. ඉතින් මේ තමයි ඉස්සෙල්ලාම අපි දාපු තෙමු ඕඩර් එක. ඉතින් මේ ඕඩර් එක එකක්වත් මේ බඩු මම නෙමෙයි ඕඩර් කරේ. මගේ මහත්තයයි ලොකු පුතයි දෙන්න තමයි එකතු වෙලා මේ ඕඩර් එක දැම්මේ. ඉතින් පාර්සල් 6ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් තෙමු ඕඩර් දාන විදිය කොහොමද කියලා ඔයාලා දන්නවා ඇති ගොඩක් දෙනෙක්. දැන් ගොඩාක් කට්ටිය තෙමු එකෙන් ඕඩර් කරනවා. ඉතින් මේ බඩු වලින් ගොඩාක්ම දේවල් මගේ මහත්තයාට නැවට යනකොට අරන් යන්න ඕන දේවල් තමයි ආ ඕඩර් කරේ. ඉතින් මේකේ පුංචි දේවල් දෙක තුනක් තමයි මට තියෙන්නේ. ඒ වගේම පුතාලට නම් මොනවත්ම ඕඩර් කරේ නැහැ. මේ ටික එනකම් බලාගෙන හිටියේ දෝනිට අවශ්‍ය දේවල් ටික ගන්න. ඉතින් අපි බලමු කොහොමද මේ දාපු ඕඩර් වල මේ අපි දාපු මේ බඩු මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ වගේම හොඳ ක්වොලිටි එකට තියෙනවද කියලා මට බලා ගන්න ඕන වුණා. අපි අන්පැක් කරලා බලමු එහෙනම් මොනවද අපේ මහත්තයා ඕඩර් කරලා තියෙන්නේ කියලා. ගොඩාක්ම යාට ඕන කරන ඇඳුම් තමයි යා ඕඩර් කරේ. මේ ඇවිල්ලා තියෙන්නේ ටී-ෂර්ට්. ඇත්තටම මෙයා මෙච්චර ටී-ෂර්ට් ගොඩක් ඕඩර් කරාද කියලා මම දන්නෙත් නැහැ. රෙදිවල ක්වොලිටි එක නම් ගොඩක් හොඳයි වගේ. මෙයාට ඕන කිව්වේ මේ විදිය ක්වොලිටියට තමයි. ඉතින් ඒක නිසා තමයි මෙයා මම හිතන්නේ ටී-ෂර්ට් 4ක් වගේ ඕඩර් කරලා තියෙනවා. හොඳයි මැටීරියල් එක හොඳයි. මගේ මහත්තයාට නැවට යනකොට ගෙනියන්න ඕන කියලා තමයි මේ ටී-ෂර්ට් ටික ඕඩර් කරේ. ඇත්තටම ගොඩාක් ලස්සනයි. ටී-ෂර්ට් නම් කියන්න තරම් වරදක් නැහැ. රෙදි ඕඩර් කරන්න මම නම් ටිකක් බයේ හිටියේ. මොකද සාමාන්‍යයෙන් මේ වගේ ක්වොලිටි එක කොහොම වෙයිද කියන්න දන්නේ නැති නිසා. මේ තව ටී-ෂර්ට් එකක්. මේ තියෙන අනිත් ටී-ෂර්ට් එක. ඉතින් ටී-ෂර්ට් 4ක් තමයි තියෙන්නේ ඔක්කොම. මේ ටී-ෂර්ට් වල ගණන් කිව්වොත් මේ වගේ ගණන් නම් තියෙන්නේ සාමාන්‍යයෙන් ඩොලර් ගානට. මට මතක හැටියට මේ ටී-ෂර්ට් එකක් රුපියල් 1500කට වඩා ගොඩක් අඩුයි ගාන. ඊළඟට ඒකත් එක්කම තියෙනවා තව ෂෝට් එකක්. ෂෝටක් තියෙනවා. මේකත් ඒ රෙදි ටිකත් එක්කම තමයි ආවේ. පොඩක් අසනීප ගතියෙන් හින්දා කටහඬ නම් ටිකක් අවුල් ඇති. අපි බලමු මේ ඊළඟ පාර්සල් එකේ මොනවද තියෙන්නේ කියලා. ඒකේ තියෙනවා මේ මගේ මහත්තයා ඕඩර් කරා නැවේදී යාලට කොණ්ඩේ කපන්න විදිහක් නැහැ කියලා. මේ කොණ්ඩේ කපන මැෂින් එකක්. මේකේ මට මතක හැටියට ගාන උනේ රුපියල් 2000 ගාණක් හරි 3000 ගාණක් හරි. ඉතින් මේ මැෂින් එක මේක charge කරලා තමයි ගන්න තියෙන්නේ. එතකොට ඒකට අවශ්‍ය කරන තල ටික තියෙනවා. චුටි බ්‍රෂ් එකක් තියෙනවා.
එතකොට මේ තියෙන්නේ මේක මට ඕඩර් කරපු ක්‍රීම් එකක්. ඊළඟට තියෙනවා ඇඳුම් තමයි ගොඩක්ම මේ ඕඩර් එකට දැම්මේ. මේක නම් මහත්තයා ඕඩර් කරේ යාලට නැවේදී අඳින්න තියෙන්නේ දෙපැත්තෙන් පොකට් තියෙන කලිසම්. ඉතින් දැන් තියෙන ඒවා ටික සේරම යාලගේ මැටීරියල් හරි නෑ කියලා තමයි මේවා ඕඩර් කරේ. හැබැයි මේකේ මැටීරියල් එක නම් හොඳයි. ගොඩක් හොඳයි. තවත් ටී-ෂර්ට් එකක් තියෙනවා. මට පුදුමයි මෙයා මෙච්චර ඇඳුම් ගොඩක් ඕඩර් කරාද කියලා. සමහර විට දෙපාර ඕඩර් වෙලාද දන්නේ නැහැ. නැත්තම් මෙතන ටී-ෂර්ට් ඔක්කොම 5ක් තියෙනවා. මට මතක හිටියට නම් එයා ටී-ෂර්ට් 3ක් වගේ තමයි ඕඩර්ස් කරේ. ඒත් එක්කම මේ තියෙන්නේ කැප් දෙකක් ඕඩර් කරා. මේ තියෙන්නේ කැප් දෙක. හස්බන්ඩ්ලට නැවේදි දාන්න ඕනේ මේ වගේ කළු කැප් එක. ඉතින් ඒක නිසා යට ගෙනියන්න ඕන කියලා තමයි කැප් එකක් ඕඩර් කරේ. මේක නම් ලොකු පුතා යාට ඕන කියලා දාපු එක. මේ ටිකත් මහත්තයාට ගෙනියන්න ඕන කියලා ඕඩර් කරේ අන්ඩර්වෙයා. මම මේ ටික එළියට අරන් පෙන්නන්නේ නැහැ. මේකේ මැටීරියල් එක හොඳයි. සාමාන්‍යයෙන් මෙයාලා ගෙදර සාමාන්‍යයෙන් පාවිච්චි කරන ඒවට වැඩිය ක්වොලිටි එක හොඳට තියෙන්න ඕන කිව්වා. මොකද නැවේදී වොෂින් මැෂින් දැම්මහම ගොඩාක්ම අන්ඩර්වෙයා සවුත් වෙනවා කියලා තමයි එයා මේක ඕඩර් කරගත්තේ. ඊළඟට තව තියෙනවා ස්ලැක් එකක්. මේකත් හස්බන්ඩ්ම තමයි යාට නැවට යනකොට ගෙනියන්න කියලා ගත්තේ. සයිඩ් පොකට් තියෙන, ඒ වගේම මේකේ හැම පැත්තෙම පොකට්ස් තියෙනවා. මේක කලිසම මට මතක හැටියට රුපියල් 4500ක් වගේ තමයි මේකේ ගාණ තිබුණේ. ඩොලර් ගාණෙන් නම් මට මතක නැහැ. ඉතින් මේකේ මැටීරියල් එක හොඳයි. ක්වොලිටි එකත් හොඳයි, ගොඩක් හොඳයි. මේ බඩු වලට ලොකු මුදල් ගාණක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ කැප් එකක් රුපියල් 600ක් වගේ මිලකට තමයි තිබුණේ. ඒ වගේම මේ ටී-ෂර්ට් උත් ඔක්කොම රුපියල් 1500ට වඩා ගාණ අඩුයි. ඒත් එක්කම තව මේ තින්නේ රේසර් එක තල සෙට් 12ක් තියෙනවා. තල තුනේ සෙට් 12ක් තියෙනවා. සාමාන්‍යයෙන් හස්බන්ඩ් ලංකාවෙන් යනකොට මාස 6කට ඇති වෙන්න රේසර්, එතකොට පේස්ට්, ටූත් බ්‍රෂ් ඒ වගේ ඔක්කොම දේවල් අරන් යන්න ඕන. ඉතින් රේසර් ගෙනියනකොට කොහොමත් එයා 5ක් 6ක් අනිවාර්යෙන් අරන් යනවා. ඉතින් ලේසි කියලා තමයි මේක ගත්තේ. මේවා ඉතින් එයා තමයි පාවිච්චි කරලා බලන්න ඕන. එතකොට ඕන කියලා යාට ඉයර්ෆෝන් එකක් ගත්තා. ඊළඟට මට පෙන්වන්න බැරි වුණා මේ ස්ලැක් එකටම ඇවිල්ලා තිබුණා බෙල්ට් දෙකක්. මේ බෙල්ට් දෙක එකක් කළු පාට සහ එකක් තද නිල් පාට. මේ බෙල්ට් දෙකත් ඇවිල්ලා තිබුණේ මේ ස්ලැක් එකටම. බලමු අපි තව පාර්ට්ස් එකක්. මේක මොකක්ද දන්නේ නැහැ. බලමු අපි. වව්. මට
මට කියලා ඕඩර් කරේ මෙන්න මේක. ඒකත් මගේ තේරීමක් නෙමෙයි. හස්බන්ඩ් තමයි කිව්වේ මට මේ ටික ගන්න ඕන කියලා. වොච් හරිම ලස්සනයි. වොච් 3ක් තියෙනවා. මේ වොච් 3යි බැංගල්ස් 2යි බැංගල්ස් 3ක් තියෙනවා. මේක ඔක්කොටම උනේ 1900යි. 1900ක තමයි ගාන මේ ටිකේ. හරිම ලස්සනයි. වව්. ඉතින් කොහොම ටිකක් දාලා බලමු. හරිම ලස්සනයි. හැබැයි මට චුට්ටක් ලොකුයි මේක. මේකේ කැලි දෙකක් විතර අඩු කරලා හදා ගන්න වෙනවා. ගොඩාක් ලස්සනයි. ඒත් එක්කම වොච් එකේ පාටටම හරියන්න තියෙනවා බැංගල්ස්. හරිම ලස්සනයි ඇත්තටම. මේවා එකක්වත් මම නෙමෙයි ඕඩර් කරේ. මේකත් මහත්තයා තමයි මට ගෙනල්ලා දුන්නේ. ඉතින් හරිම ලස්සනයි. thank you ඔයාලට. wow ඊළඟට මේකත් මට මේක විතරයි ඉතින් මම ඕඩර් කරපු එකකට තිබුණේ. මගේ ෆෝන් එකට ඕන කරන බෑග් කවර් එක. මේ තියෙන්නේ මේ විදිහේ බෑග් කවර් එකක් මම මේ පැත්තේ හැමතැනම හෙව්වා. ඒ වුණාට මට මේක හොයාගන්න නැති වුණා. දැකපු පළවෙනි එකෙන්ම මම මේක ඕඩර් කරේ. හරිම ලස්සනයි. ෆෝන් එකේ වර්ගය අනුව තමයි අපි ඒක තෝරගන්න ඕන. මට තියෙන්නේ Samsung A12 ෆෝන් එක. වව් ඒක හරිම ලස්සනයි. එතකොට මේ තවත් කැප් එකක් ඇවිල්ලා තියෙනවා. කැප් එකක් ගොඩාක් හොඳයි. මේ තියෙන කැප් එක හරි. ඉතින් අවුලක් නෑ. ලස්සනයි නේද? බලමු අපි තව පාර්සල් දෙකක් තියෙනවා. ඒකකත් ඇවිල්ලා තියෙනවා ක්‍රේසි රිසිප්ට් එකක්. මේක එතකොට මගේ හස්බන්ඩ්ගේ ෆෝන් එකට ඕඩර් කරපු බෑග් කවර් එක. ආ ඒකත් ගොඩාක් ලස්සනයි. එයාගේ ෆෝන් එකේ වර්ගයට තමයි මේක ඕඩර් කරේ. ඒක හරිම ලස්සනයි. එතකොට මේ තව ෂෝට් එකක් තියෙනවා. මේ රෙදි වල ක්වොලිටි එක නම් ගොඩාක් හොඳයි. ඇත්තටම අපි සාමාන්‍යයෙන් කඩින් ගන්න ඒවට වැඩිය නම් ගොඩක්ම ක්වොලිටිය හොඳයි. තව තියෙනවා එතකොට USB pen drive එකක් තියෙනවා. මේකත් කොයි වෙලේ ඕඩර් කරාද කියන්න දන්නේ නැහැ. මේ තියෙන්නේ චේන් එකක්. බලමු. ලස්සනයි. එතකොට
තව තියෙනවා පුංචි කතුරක් මේකත් මහත්තයාට නැවට යනකොට අරන් යන්න ඕන කියලා තමයි මේකත් ඕඩර් කරේ. එතකොට තව මේකත් ඕඩර් කරේ හස්බන්ඩ්ම තමයි. 50ක් තියෙන්නේ. මට නම් එච්චරම සැටිස් නෑ ඒක. මොකද ඒකේ මේ පුංචි දැටි ටිකක් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් කොණ්ඩේ අවුල් කඩන්න වගේ ගන්න කියලා තමයි කිව්වේ. උනාට මට ඒක නම් එච්චරම හරියන්නේ නෑ. මේ තියෙන්නේ අන්තිම එක. මම හිතන්නේ මේක හස්බන්ඩ් ඕඩර් කරපු සපත්තු දෙකක්. මේ තියෙන්නේ බලන්න අපි. වව් ඒකත් හරිම ලස්සනයි. වෙන බලන්න හොඳයි. ඇත්තටම ක්වොලිටිය හොඳයි. ගෙනාපු බඩු සේරගෙම ක්වොලිටි එක හොඳයි. රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඇත්තටම තෙමු එකේ බඩු මේ තමයි අපි දාපු පළවෙනි ඕඩර් එක. මේක එන්න අපිට දවස් 8ක් ගියා. එයාලා කියලා තිබ්බා අපිට දවස් 8ක් දවස් 14ක් ඇතුළත ඕඩර් එක ලැබෙනවා කියලා. ගියේ 29 වෙනිදා තමයි අපි මේ ඕඩර් දැම්මේ. හරියටම දවස් 8ක් වෙනකොට මේ ඕඩර් එක අපිට ලැබුණා. හැබැයි කූරියර් සර්විස් දෙකක් යටතේ තමයි මේ බඩු ටික ඔක්කොම දවස් දෙකක් ඇතුළත අපිට ලැබුණේ. දවස් 8කින් එක දවසක් ඩිලේ වුණා. එතකොට තවත් ක්‍රීම් එකක් තියෙනවා. මොකද්ද කියන්න නම් මම දන්නේ නැහැ. ෂූස් දෙකට තියෙන ජෙල් එකක්. මේ ෂූස් මම හිතන්නේ මේක ක්ලීන් කරන්න වෙන්න ඕන. මේ ජෙල් එකක් තියෙනවා. අලවන්න වෙන්න ඕන. ඉතින් තෙමු එකේ මේ බඩු ටික ඔක්කොම ඇත්තටම ක්වොලිටි බඩු. ඉතින් මේ බඩු ටික ආවට පස්සේ තව ටිකක් ඕඩර් කරන්න තියෙනවා. ඒ ටික දැම්මේ නැත්තේ මේවා මොන වගේ වෙයිද කියලා දන්නේ නැති නිසා. මොකද දෝනිට ෂූස් දෙකක් ඉල්ලුවා. එතකොට මම මහත්තයාට කිව්වා මටත් ෂූස් දෙකක් ඕන කියලා. ඒවයි පුතාලා දෙන්නට ඕන කරන බඩු ටිකක් ගන්න තියෙනවා. ඒ දේවල් අපි දැම්මේ නැත්තේ මේ බඩු ටික එනකම් බලන්න. ඉතින් මේ ගත්ත බඩු ටිකට අපිට කොහොම හරි රුපියල් 15000ක විතර වගේ තමයි මේ බඩු වලට වියදම් උනේ. ඉතින් බලන්න ගොඩක් ලාභයි. ඒ වගේම ක්වොලිටි බඩු තියෙන්නේ. අරගෙන බලන්න ඔයාලත්. මට ඕඩර් කරපු වොච් තුනට තමයි මම ගොඩක්ම කැමති. හරිම ලස්සනයි. ඉතින් අපි මේ වගේම තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔයාලට සුබ දවසක්. බයි.